මේ ආකාරයට අපි Word document එකක් open කරගෙන ඉන්න ඕනේ. ඉන්පසුව අපි insert tab එකට ගිහිල්ලා මේ තියෙන shape icon එක උඩ click කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ shape ටික. මෙතනින් අපි shape එකක් උඩ click කරලා අපි අපේ document එකේ ඒක draw කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ ආකාරයට shape එකක් insert වුණා. දැන් ඔයාලට පේනවද මෙන්න මේ icon එක. මේ icon එකට කියන්නේ rotate icon එක කියලා. අපිට shape එක rotate කරගන්න පුළුවන් මෙන්න මේ icon එකෙන්. ඊට පස්සේ ඔයාලට පේනවද මේ හතර කොනේ තියෙන චූටි icon එක. මේ icon එකෙන් අපිට අපේ shape එක resize කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු කුඩා කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවද මෙන්න මේ icon එක. මේ icon එකට කියන්නේ all select icon එක කියලා. ඔයාලට පේනවද මෙන්න මේ icon එක. මේ icon එකෙන් මේ shape එක අපිට මේ Word document එකේ ඕන location එකකට ගෙනියන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙන්න මේ icon එක. මෙන්න මේ icon එකෙන් පුළුවන් අපිට පොඩ්ඩක් මේ හැඩේ එහාට මෙහාට කරලා වෙනස් කරගන්න. ඊට පස්සේ අපි බලමු මේ shape එකට කොහොමද අපි fill color එකක් දාගන්නේ කියලා. මෙතන තියෙනවා shape style. මේ style එකකින් ඔයාලට එකක් click කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා shape fill කියලා. මේ shape fill icon එකට click කරලා ඔයාලට පුළුවන් මෙතනින් කැමති color එකක් select කරගන්න. දැන් අපි බලමු කොහොමද මේ shape එකට pitch එකක් insert කරගන්නේ කියලා. මුලින්ම shape fill icon එකට ගිහිල්ලා ඊට පස්සේ pitch icon එක click කරන්න ඕනේ. ඊට පස්සේ browse වලට ගිහින් ඔයාලට කැමති pitch එකක් select කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු shape fill එකෙන් කොහොමද gradient color එකක් දෙන්නේ කියලා. ඊට පස්සේ මේ shape එකට අපිට texture එකක් දෙන්න ඕනේ නම් මෙන්න මෙහෙම texture එකක් දෙන්න පුළුවන්. ඊපස්ව අපිට මේ shape එකට outline එකක් දෙන්න ඕනේ නම් මෙතන shape outline වලට ගිහිල්ලා මෙතන outline color එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ shape outline එකේ width එක මෙන්න මෙතනින් වැඩි කරගන්න පුළුවන්. ඊපස්ව අපි බලමු කොහොමද මේ shape එකට shape effect එකක් දෙන්නේ කියලා. මෙන්න මෙතන තියෙන shape effect icon එකට click කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට preset කියන icon එකට click කරලා මෙහෙම අපිට preset එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ shape එකට shadow එකක් දෙන්න ඕනේ නම් shape effect වලට ගිහින් shadow icon එක click කරලා මෙතනින් ඔයාලට කැමති shadow එකක් දෙන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට reflection එකක් දෙන්න පුළුවන්. ඊපස්සේ ඔයාලට මේ shape එකේ glow එකක් දෙන්න ඕනේ නම් මෙහෙම glow icon එකට click කරලා මෙතනින් ඔයාලට කැමති glow එකක් දෙන්න පුළුවන්. ඉන්පසුව මෙතන bevel කියන icon එකට click කරලා ඔයාලට කැමති bevel එකක් දෙන්න පුළුවන්. මෙතන තියෙන 3D rotation කියන එකෙන් 3D rotate එකක් දෙන්න පුළුවන්. ඉන්පසු අපි බලමු කොහොමද මේ shape එක වෙනුවට තවත් shape එකක් මෙතනට insert කරගන්නේ කියලා. ඔයාලට පේනවද මෙතන තියෙනවා edit shape කියලා icon එක. change shape icon එකට click කරලා මෙතනින් ඔයාලට කැමති shape එකක් insert කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ shape එකක් පොඩක් edit කරගන්න ඕනේ නම් මෙතන edit shape වලට ගිහිල්ලා edit points කියලා එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙහෙම චූටි icon වගේක් තියෙනවා. මේ icon එකෙන් චුට්ටක් එහාට මෙහාට කරලා අපේ shape එක අපිට edit කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ shape කිහිපයක් කොහොමද එකට group කරන්න කියලා.
මුලින්ම අපි කරන්න ඕනේ දැන් අපිට group කරගන්න ඕන shape ටික insert කරගන්න එක. දැන් ඔයාලට පේනවා ඇති මේ shape එකක් උඩ click කරාම මේ shape එක එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. හැම shape එකක් උඩම click කරාම එහාට මෙහාට ගෙනියන්න පුළුවන්. දැන් අපිට ඕනේ මේ shape තුනම එකකට අරගෙන ඒ කියන්නේ group කරලා මේ තුනම අපේ Word document එකේ එකම තැනකට ගෙනියන විදිහට හදාගන්න. දැන් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මුලින්ම අපි shape එකක් උඩ click කරලා control press කරගන්න ඕනේ. ඉන්පසුව අපි අනිත් ඒවා control press කරගෙන select කරගන්න ඕනේ. දැන් අපිට group කරන්න ඕන shape ටික අපි select කරාට පස්සේ මෙතන තියෙන group icon එකට click කරන්න ඕනේ. ඉන්පස්සේ ඔයාලට පේනවා ඇති මෙහෙම අපිට මේ shape ටික group වුණා. ඒ කියන්නේ මේ shape තුනම අපිට document එකේ ඕනම තැනකට ගෙනියන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ shape දෙක. දැන් අපිට ඕනේ මේ shape එක මේ shape එකේ පිටිපස්සට දාගන්න. අපි ඒකට කරන්න ඕනේ අපිට දැන් පිටිපස්සට යවන්න ඕනේ shape එක උඩ click කරලා මෙතන තියෙනවා send backward කියලා. send backward icon එකට click කරලා send to back කියන icon එක click කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවද මේ shape එක පිටිපස්සට මේ shape එක වැටුණා. දැන් අපිට ඕනේ ආයෙමත් මේ shape එකෙන් ඉස්සරහට ගන්න. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. මෙතන තියෙනවා bring forward කියලා. bring forward වල bring into font කියන එක ක්ලික් කරන්න ඕනේ. ඔයාලට දැන් පේනවද පිටිපස්සේ තිබුණ shape එක ආයෙ ඉස්සරහට ආපු ආකාරය. නැවත හමුවීමේ බලාපොරොත්තු ඇතිව අදට අප ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සැමට බොහොම ස්තුතියි.